නිසල පරිසරයක තවත් එක් දරුණු දඩයමක අවසානය සනිටුහන් වෙමින් පවතිනවා. දක්ෂ දඩයක්කාරයෙක් වන මේ පක්ෂියා තමන්ගේ අතිශය සූක්ෂම දඩයම් උපක්‍රමයකින් පසුව මේ වන විට ගොදුර තමන් සතු කරගෙන අවසන්. බැලූ බැල්මට මෙය ඉතා කුරිරු ක්‍රියාවක් සේ පෙනුනත් මේ පිටුපස සුවිශේෂී ස්වභාවික හේතුවක් තිබෙනවා. මොකක්ද දන්නවද? පළමු හේතුව තමයි මාළුවා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම හෝ මරා දැමීම. දෙවන සහ වැදගත්ම හේතුව තමයි මාළුවෙකුගේ ශරීරයේ ඇති තියුණු වරල් සහ කටු පක්ෂියාගේ සියුම් උගුරේ හෝ ආහාර මාර්ගයේ සිරවීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීම. ඉතින් ස්වභාව ධර්මයේ නියමය හැම විටම අනුකම්පා විරහිතයි. නමුත් එය හැඩගැසී ඇත්තේ පැවැත්ම උදෙසාම පමණයි. අවසානයේ කිසිදු බාධාවකින් තොරව තමන්ගේ ආරක්ෂිත දිවා ආහාරය සපයා ගන්නට මේ සූක්ෂම පක්ෂියා සමත් වෙනවා. ඔබ දැක්කාද? මෙයයි සෝබා දහමේ සැබෑ